හැම දිනාටම තෙරුවන් සරණයි. අපි එක දිගටම දැන් බුදු ගුණ කිහිපයක්ම ඒ බුදු ගුණ ඇතුලේ තියෙන බුදුරන් වහන්සේගේ ධර්මස්කන්ධය භාවනා කරා. අපි ඒ ගැන සාකච්ඡා කරා. ඉතින් මම හිතුවා අදත් භාග්‍යතුන් වහන්සේගේ ඊටමත් වර්ණවත් අලංකාරවත් පාරිශුද්ධ හිත සාන්තියටපත් වෙන මහා සාගරයක් වූ බුදු ගුණ ස්වල්පයක් භාවනා කරගන්න විදිහ කියලා දෙන්න. මේ බුදු ගුණ කඳ තවත් බුදුරයන් වහන්සේ නමකට පමණයි දැනෙන්නේ, දැක ගන්න පුළුවන්. මේක මහා සාගරයක්. ඉතින් අපි උපරිම උත්සාහ කරමු මේ බුදු ගුණ 9 ඇතුලේ තියෙන බුදු ගුණ මාර්ග ඵලයෙන් ඵලයට කොහොම හරි භාග්‍යතුන් වහන්සේව දැකගන්නේ කොහොමද කියලා මේ බුදු ගුණ ඇතුලේ. ඉතින් අද බුද්ධානුස්සති භාවනාවේ බුදු ගුණ කිහිපයක් අපි සාකච්ඡා කරා. ඉතිපිසෝ නැමැති ඒ අයුරින්ම කියන ඒ න්‍යාය හේතුඵල නිරෝධය, ඒක ඇතුලේ තියෙන භගවා ගුණය, ඒක ඇතුලේ තියෙන අරහන් ගුණය, ඒක ඇතුලේ තියෙන සම්මා සම්බුද්ධෝ නැමැති බුදු ගුණය කතා කරා. ඉතින් අද අපිට තියෙන්නේ විද්‍යා චරණ සම්පන්නෝ කියන බුදු ගුණයේ අර්ථය විමසන්න. පිසෝ නැමැති හේතුන්ගේ ක්‍රියාවලිය, හේතුඵල නිරෝධය කොහොමද හේතු සැකසෙන්නේ, ඒ හේතුන්ගේ ප්‍රත්‍ය ධර්ම කොහොමද සැකසෙන්නේ කියලා අපි මනාකොට සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ බුදු ගුණය අලුතෙන්ම ඇහෙන කෙනෙක් නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න සහසම්බන්ධ වෙන්න. මොකද මේක අපි පටිගත කරන්නේ කොටස් කිහිපයකට. ඉතින් ඒක අපි පිළිවෙලට සාකච්ඡා කරගෙන යන්නේ. ඒක නිසා මුලින්ම මේක ඇහෙන කෙනෙක් නම් අපිත් එක්ක සහසම්බන්ධ වෙන්න අපි දුරකථන අංක ලබා දීලා තියෙනවා. වේලාවක් වෙන් කරගෙන සම්බන්ධ වෙලා කොහොමද මේ බුදු ගුණ භාවනාව පරමාර්ථයෙන් දකින්නේ කියලා දැනගන්න. ඉතින් අද විද්‍යාචරණ සම්පන්නෝ නැමැති බුදු ගුණය ගැනයි අපි මේ සාකච්ඡා කරන්නේ. මුලින්ම අපි වෙනදා වගේම ඉතිපිසෝ කියන්නේ හේතුන්ගේ ක්‍රියාවලිය. ඒ කියන්නේ හේතුඵල නිරෝධය නිසියාකාරව. ඒ හේතු කොහොමද වස්තු රූපේදී සැකසෙන්නේ? ඒ හේතු එකතු වෙන්නේ කොහොමද? ඒ ආකාරය එක පර්යාය වලින් විවිධ පර්යාය වලින් අපි සාකච්ඡා කරලා දීලා තිනවා. ඒ අයට පමණයි මේ බුදු ගුණ තේරෙන්නේ. අපි පළවෙනි බුදු ගුණය භාවනා කරගන්න විදිහ සාකච්ඡා කරා. භගවා හුස්ම, ආහාර, ජීවිත, ඉන්ද්‍රිය වස්තු රූපේදී ප්‍රත්‍ය වෙලා කර්මද තේජෝ ධාතුවයි විඥාන ධාතු කියන ශක්තිය දෙකක් සැකසෙනවා. ඒක ලෝක ධර්ම න්‍යායක්, ඒක ස්වභාව ධමයක්. ඒ තුලදී සත්වායක ක්‍රියාවලියක් නිර්මාණය වෙනවා. මෙතන සත්වායක ක්‍රියාවලියක් නිර්මාණය වෙලා නාම රූප පරිච්ඡේද විදිහට මේ ඥානය දකිනකොට භගවා නැමැති බුදු ගුණය අපි භාවනා කරගන්න දී කියලා දුන්නා. ඒ භගවා නැමැති බුදු ගුණය තුල මානසිකාර කරගෙන ඒ බුදු ගුණ භාවනාව සිද්ධ කරනකොට එතනින් එහාට අපිට අනවරාග්ග සංසාරයක් තුල මේ මම කෙනෙක් පුද්ගලයෙක් කියලා පනවගත්ත, මේ සතෙක් තමයි වැඩ කරන්නේ, ජීවියෙක් තමයි වැඩ කරන්නේ කියලා පනවගත්ත මේ සත්පුද්ගල සංඥාව දිය වෙන්න ගත්තා. ඒ දිය වෙන ආකාරය අරහන් නැමැති බුදු ගුණයෙන් පෙන්වුවා. අහන් කියන්නේ මම, අහන් ගච්ඡාමි වගේ පදවලත් ඒක තියෙනවා. මම ගමන් කරනවා. එතකොට අහං කියන එකේ ප්‍රතිවිරුද්ධ දේ තමයි අරහන්. මමත්වයේ සිඳන වැඩ පිළිවෙල අපි දැක්කා. මොකද වස්තු රූපේදී නාම රූප පරිච්ඡේද ඥානය භාවනා කරද්දී. ඒකත් එක්කම කොහොමද මේ අරහන් වෙන්නේ? ඒ අරහන් වුණාම මොකද්ද සිදු වෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙනවා. ඒ චතුරාර්ය සත්‍යයට අවබෝධයටපත් වීම තමයි සම්මා සම්බුද්ධෝ නැමැති බුදු ගුණයෙන් අපි පෙන්වන්නේ. සම්මා සම්බුද්ධෝ නැමැති බුදු ගුණය තුලදී දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පිළිවෙලෙන් පිළිවෙලට අපි විමර්ශනය කරලා බැලුවා. ඒක භාවනා කරගන්න විදිහ අපි සාකච්ඡා කරා. ඒ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධයට සම්මා සම්බුද්ධෝ කියලා අපි ඒ බුදු ගුණය අපි දැකගත්තා. ඉතින් අද අපිට තියෙන්නේ විද්‍යා චරණ සම්පන්නෝ. එතකොට සම්මා සම්බුද්ධෝ නැමැති චතුරාර්ය සත්‍ය ඥානය අපිට ප්‍රකට වෙනකොට, ඒක දැනෙන්න ගන්නකොට, ඒ හේතුන්ගේ ක්‍රියාවලිය නිසියාකාරව දැනෙන්න ගන්නකොට, නාම රූප පරිච්ඡේද ඥානය නිසියාකාරව දැනෙන්න ගන්නකොට, මමත්වයේ දුර වෙන වැඩපිළිවෙල, මමත්වයේ සිඳෙන, මමත්වයේ දිය වෙන වැඩපිළිවෙල දැනෙන්න ගන්නකොට
අන්න ඒ දැකීමට කිව්වා විද්‍යාව. විද්‍යාව යනු ප්‍රඥාවයි. විද්‍යාව කියන එකේ අදහස තමයි ප්‍රඥාව කියන එක. මොකද්ද ප්‍රඥාව? අර බුදු ගුණ තුල ඇති දැකීම ප්‍රඥාව. ඒ ප්‍රඥාවත් එක්ක චරණ සම්පන්නෝ වෙනවා. මොකද්ද මේ චරණ සම්පන්නෝ කියන්නේ? අර නාම රූප පරිච්ඡේදයෙන් මමත්වයේ බොඳ වෙනවා දකින්න ඒ දැකීම චතුරාර්ය සත්‍යයට ගැලපෙන විට ඒක විද්‍යාව. ඒ විද්‍යාවත් එක්ක චරණ කියනවා සීලයට. මොකද්ද මේ සීලය? ඒ මොහොතේම හදවත සිසිල් වෙන්න ගන්නවා. ඒ මොහොතේම හදවත සිසිල් වෙන්න ගන්න එක ප්‍රඥා සීලය වෙනවා. ඒ සීලයට එකඟ වෙනවා හිත සමාධිගත වෙනවා. මේ බුදු ගුණයේ යථාර්ථය පේන්න ගන්නවා. අන්න ඒ එකඟ වීමට සමාධිය කියලා කියනවා. විද්‍යා චරණ සම්පන්නෝ සීල සමාධි ප්‍රඥාවට කෙනෙක් පැමිණියා. ධර්ම න්‍යායෙන් පැමිණියා. මොකද්ද? සීල සමාධි ප්‍රඥාවට ධර්ම න්‍යායෙන් පැමිණියා කියන එකට විද්‍යා චරණ සම්පන්නෝ නැමැති බුදු ගුණය මනසිකාර කරන්න වෙනවා. මෙන්න මේ ඥානය අරගෙන ඉතිපිසෝ නැමැති මේ අයුරින් කියන න්‍යාය හොඳට නිදහස් තැනකට ගිහින් මනසිකාර කරමින් ඒ මනසිකාරයේ ඥානය තුළදී කොහොමද මේ නාම රූප පරිච්ඡේද වෙන්නේ? ඒ නාම රූප පරිච්ඡේදයේ තුළදී කොහොමද අරහන් වෙන්නේ? ඒ අරහන් නැමැති බුදු ගුණය දකිනකොට කොහොමද දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය ප්‍රකට වෙන්නේ? ඒ ප්‍රකට වෙනකොට මේ ප්‍රඥාව නේද මෝදු වෙන්නේ. ප්‍රඥාව මෝදු වෙනකොට සීලයයි සමාධියයි ඒ ධර්මතාවය තුලින් දැක් ගන්න පුළුවන්. අන්න ඒකට පැමිණියා කියන ඥාණයට විද්‍යා චරණ සම්පන්නෝ නැමැති බුදු ගුණය අපිට පේන්න ගන්නවා. ඉතින් මෙන්න මේ නිදහස් තැනකට ගිහින් භාගතුන් වහන්සේගේ නව ආකාරයක බුදු ගුණ ඇතුලේ ඇති දැක ගන්න බැරි, දැකලා ඉවරයක් කරන්න බැරි අසම සම බුදුරජාන් වහන්සේ නමක්ටම වැටහෙන මෙන්න මේ බුදු ගුණ භාවනාව සිදු කරන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ කොටස යම්තා දුරකට හරි මේ සියලු දෙනාගේම හදවත් වලට යන්නේ නැති කියලා. ඉතින් මම මුලින් සඳහන් කරා වගේ මේක තේරෙන්නේ නැත්නම් මේක හරියාකාරව වැටහෙන්නේ නැත්නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න වෙලාවක් ඉල්ල ගන්න. සාකච්ඡා කරලා මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම බුදුරන් වහන්සේ දැක ගන්න පුළුවන් අපිට මාණික්කයක් පහළ වෙලා තියෙන්නේ. මොකද්ද මේ මාණික්කයක් කියලා කියන්නේ? අපිට පුදුම මාණික්කයක්. මොකද අවුරුදු 100ක් වගේ පරමාවශ්‍ය තියෙන කාලයක බුදු කෙනෙක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. මේක අපිට ලැබුණ වාසනාවක්. ඒක නිසා ඒ වාසනාවෙන් මේ සියලුම දෙනා ප්‍රයෝජන ගනිවි කියලා මම හිතනවා. මේ ගෝරතර භයානක වූ අවිනිශ්චිත වූ නිශ්චිතයක් නැති අවිනිශ්චිත වූ මේ භයානක කටුක සංසාරයේ මිදෙන්න මේ සියලු දෙනාටම හැකියාව ලැබේවා. මේ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ නිරන්තරයෙන්ම ලැබී ප්‍රාර්ථනීය බෝධිය පහසුම ආකාරයෙන් කෙටිම කාලයකින් සැපතේවදායකින් පූර්ණය කරගන්න සියලු දෙනාටම හැකියාව ලැබේවා කියලා විද්‍යාචරණ සම්පන්නෝ නැමැති බුදු ගුණයට নমස්කාර වේවා. විද්‍යාචරණ නැමැති බුදු ගුණය මේ සියලු දෙනාගේම හදවත් තුල කිඳා බැස භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තව තවත් දියුණු වේවා, වැඩි වේවා. නිරන්තරයෙන්ම ඔය හදවත් තුල භාග්‍යතුන් වහන්සේම සිහි වේවා කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන කරමින් අදට මේ බුදු ගුණයට নমස්කාර කරමින් නවතිනවා.